Welcome, traveler. You've found your way to a place where stories come alive, where magic lingers in every word. Hey guys, welcome back to my channel. And today I'm sharing my favorite DIY room decor ideas. My wicked sir. You were never meant to forget. They took more than your memories. හෙල හැමෝටම ඔයාලට බැලු බැල්මට විශවාස කරන්න බැලුනා නේද මේවාලා කලින් දැක වීඩියෝස් එකක්වත් ඇත්ත වීඩියෝස් නෑ කියන එකන ඒවා ඇත්තරම හරිම රිගලාස්ටික් එනවාට ඔයාල් මේ වීඩියෝ එක තම්නෙල්ල එක දැක්කාගේ ඒ ඔක්කොම ඒ අයිවලින් ජෙනරේට් කරපු වීඩියෝස් ඉතින් අදන් මේ වීඩියෝකින් බලන්න යන්නේ කොහොමද මේ වගේ AI වීඩියෝස් ජෙනරේට් කරගන්න කියලා ඉතින් ඇත්තරම මේ සවුන්ස් එක්ක ජෙනරේට් කරලා තියෙන වීඩියෝස් ජෙනරේට් කරලා තියෙන්නේ Googleලා අලුතෙන් හඳුන්වලා දුන්න Flow කියන AI platform එක කරා. ඉතින් මේ Flow කියලා කියන්නේ generative AI model එකක්. ඉතින් මේක හදලා තියෙන්නේ ඇත්තටම ෆිල්ම් මේකර්ස්ලා කියන්නේ චිත්‍රපට නිෂ්පාදනය කරන කට්ටියට උදව් වෙන AI tool එකක් විදිහට. ඉතින් ඒගොල්ලෝ මේක හදද්දී ඒ ෆිල්ම් මේකර්ස්ලාත් එක්ක කතා කරලා ඒගොල්ලොන්ගේ තියෙන ඌමනා වලට අනුව තමයි මේක හදලා තියෙන්නේ. මේක හදන්න පාවිච්චි වෙලා තියෙන්නේ Google DeepMind ලගේ දැනට තියෙන දියුණුම AI මොඩල්ස් කියලා ඒගොල්ලෝ හඳුන්වන Google Veo 3 ඊට පස්සේ Google Imagen සහ අපි කවුරුත් දන්න Google Gemini තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ තුනේම එකතුවක් තමයි මේ Flow එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි තව වෙලා ගන්නතු බලමු කොහොමද මේ Flow කියන AI platform එක පාවිච්චි කරලා අපි වීඩියෝ එකක් හදන්නේ කියලා. එහෙනම් මුලින්ම බලමු කොහොමද මේ Flow කියන AI tool එකට access අරගන්න කියලා. ඔයාලට කරන්න තියෙන්නේ Google එකේ search කරන්න labs.google/flow කියලා. ඊට පස්සේ enter බලන්න ඔයාලා Flow එකේ official page එකට යනවා මේ විදිහට. මෙහෙම තමයි ඔයාලට Flow එකේ home screen එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා මේක scroll කරලා බලුවොත් මේකේ තියෙනවා පොඩි මේගොල්ලන්ගේ demos ටිකක් මොනවද මේකෙන් කරන්න පුළුවන් ඒ දේවල් ගැන පොඩි විස්තර ටිකක් තියෙනවා. ඔයාලා ගිහිල්ලා බලන්න මේකෙන් හදපු වීඩියෝස් කීපයක් තියෙනවා. මේගොල්ලන්ගේ Flow TV කියලා එකක් තියෙනවා. ඒකේ තියෙනවා Flow එකෙන් හදලා කට්ටිය පබ්ලිෂ් කරපු එක වීඩියෝස්. ඔයාලට ඒවත් බලන්න පුළුවන් ගිහිල්ලා. ඉතින් බලමු කොහොමද මේකට අපි access අරගන්න කියලා. ඇත්තට මේක free අපිට කරලා බලන්න හැකියාව තියෙනවා. හැබැයි limited time එකකට. ඒ කියන්නේ ඔයාලා මේ Google AI Pro කියන version එක ගන්නේ නැතුව ඔයාලට Flow එකෙන් වීඩියෝස් generate කරන්න හැකියාව මේගොල්ලෝ දීලා නැහැ. ඉතින් ඔයාලට කරන්න වෙන්නේ මෙන්න මෙතන 1 month free කියන trial එක තමයි ඔයගොල්ලන්ට අරගන්න වෙන්නේ. ඉතින් Google AI Pro කියන එක මෙයාලා $19කට දෙන එක කිසිම අය කිරීමක් නැතුව ඔයාලට එක මාසයකට try කරලා බලන්න මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේක ගන්න නම් මෙතන get offer කියන එකට ගිහිල්ලා ඔයාලගේ credit card හරි debit card හරි number එක දීලා මෙන්න මෙතනින් මේක buy කරන්න වෙනවා. ඔයාලට ඔයාලගෙන් කිසිම අය කිරීමක් වෙන්නේ නැහැ මෙතනදී. ඔයාලා credit card එක හරි debit card එක හරි මේකට ඔයාලට දාන්න වෙනවා. හැබැයි මෙතනදී කිසිම අය කිරීමක් වෙන්නේ නැහැ පළවෙනි මාසය ඇතුළත. ඒ කියන්නේ ඔයාලට මාසයක් යනකම් මේකේ එක වීඩියෝස් ක්‍රියේට් කරලා try කරලා බලන්න පුළුවන්. හැබැයි මාසේ ඉවර වෙන්න කලින් මතක ඇතුව ඔයාලා මේක දිගටම continue කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මාසෙ ඉවර වෙන කලින් ඔයාලා මේක cancel කරන්න. නැත්නම් ඔයාලගේ card එකෙන් මෙන්න මේ ගාන රුපියල් 6000 ගාණක් අනිවාර්යෙන් මේගොල්ලෝ කපා ගන්නවා subscription එක විදිහට. ඉතින් ඔයාලට පුළුවන් මෙතන get Google AI Pro කියන බටන් එකට ක්ලික් කරලා මේකට ඇග්‍රී දෙන්න. ඊට පස්සේ මේ විදිහට මෙතන අහනවා payment method එකක් add කරන්න කියලා. ඒකට ඔයගොල්ලෝ credit card or debit card එහෙම නැත්නම් ඔයාලා phone එකෙන් pay කරන්නත් පුළුවන්. මෙතන credit card or debit card කියන එකට ගිහිල්ලා මෙතන details ටික දාලා save දෙන්න තියෙන. ඊට පස්සේ මේක next page එකට යනවා. මම කලින් මගේ අනිත් account එකෙන් මේක මේ විදිහට buy කරා. ඒ හින්දා මම ඔයාලට ඊළඟට ඒකට ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට මෙතනින්. හරිද? ඉතින් ඔයාලට මේකෙන් තියෙන benefits ටික මේගොල්ලෝ මෙතන දීලා තියෙනවා. ඔයාලට Flow එකෙන් මේ වගේ පොඩි videos හදලා බලන්න පුළුවන්. මාසකට ඔයාලට AI credits 1000ක් හම්බෙනවා මේ Flow එකයි 20 කියන tool එක use කරන්න. 20 එක ගැනත් මම ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයාලට මේ Gemini එකේ advanced options වලට access හම්බෙනවා කියලා කියනවා මේගොල්ලෝ. 20 එකට access හම්බෙනවා. ඊට පස්සේ මේ emails වල Gemini use කරන්න හැකියාව හම්බෙනවා. ඒ වගේම Google Cloud Storage ඔයගොල්ලෝ දන්නවා දැන්ටමත් GB 15 අපිට දීලා තියෙන මෙතන මේගොල්ලෝ 2TB දීලා තියෙනවා මේ plan එකට. ඉතින් ඔයාලට මාසයක් පුරාවට මේක free try කරලා බලන්න පුළුවන්. හරි. දැන් අපි යන් කොහොමද මේකෙන් මේක buy කරගත්තට පස්සේ කොහොමද මේකෙන් අපි වීඩියෝ ජෙනරේට් කරන්න කියලා බලන්න. මේ create with Flow කියන බටන් එකට ක්ලික් කරගන්න.
එතකට ඔයාලට මේ විදිහට ඔයාලගේ ප්‍රොජෙක්ට් ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. මෙතන පෙන්නනවා ඔයාලා කලින් ක්‍රියේට් කරලා තියෙන ප්‍රොජෙක්ට්ස් වල පොඩි ප්‍රිවිව් එකක් දැම්ම මෙතන කීපයක් කලින් ක්‍රියේට් කරලා try කරලා තියෙන හින්දා ඒ ටික පෙන්නනවා. දැන් ඔයාලා මුකුත් ක්‍රියේට් කරලා නැති හින්දා අලුතෙන්ම මොනවත් ඔයාලගේ පෙන්නන්න ගන්න නැහැ. මෙතන empty blank screen එකක් තමයි මුලින්ම පෙන්නන්නේ. ඔයාලට මේ විදිහට බලන්න පුළුවන් ඔයාලා කලින් ක්‍රියේට් කරලා තියෙන ප්‍රොජෙක්ට්ස් මොනවද කියලා. හරි. ඔයාලට දැන් අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න. ඔයාලා මෙන්න මෙතන new project කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහේ ස්ක්‍රීන් එකක් ඔයාලට එනවා. මෙතන දීලා තියෙන ඔප්ෂන්ස් කීපයක් text to video එක ගැන ඔයාලට පුළුවන් prompt එකක් දීලා ඒකෙන් වීඩියෝ එකක් generate කරන්න. ඊට අමතරව මෙතන මෙයාලා දීලා තියෙනවා තව ඔප්ෂන් එකක් frames to video කියලා. ඒ කියන්නේ ඔයා දැන් වීඩියෝ එකක් නම් වීඩියෝ එක පටන් ගන්න ෆ්‍රේම් එක සහ අවසාන ෆ්‍රේම් එක අපිට ඇඩ් කරන්න පුළුවන්. නැත්නම් පටන් ගන්න එක විතරක් ඇඩ් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි ෆොටෝ එකක් ඔයාලට පුළුවන් පළවෙනි ෆ්‍රේම් එක විදිහට ඇඩ් කරන්න. ඊට පස්සේ අපිට describe කරන්න පුළුවන් මේ ෆොටෝ එකෙන් මෙතන ඉඳන් මොකක්ද ඉස්සරහට වෙන්නේ කියලා. අන්න ඒ විදිහට describe කරලා අපිට පුළුවන් ඒ ෆොටෝ එක වීඩියෝ එකක් බවට පත් කරන්න. ඔයගොල්ලෝ දකින්න ඇති අර මීම් එකක් එහෙම ෆොටෝ විදිහට තිබ්බ මීම්ස් අර වීඩියෝ කරලා හදලා තියෙන. අනේ වයිද කරලා තියෙන්නේ මේ වගේ AI generation එකක්. හරි. ඉතින් එතකොට frames to video එකට අමතරව තව ඔප්ෂන් එකක් තියෙනවා ingredients to video කියලා. අතර මේක ගන්න නම් අර Google AI Ultra කියන subscription එක ගන්න ඕනේ. මේ ingredients to video කියන ඔප්ෂන් එක try කරන්න නම් අපි දැනට නම් තියෙන pro version එකකින් හින්දා අපිට ඔප්ෂන් එක මේගොල්ලෝ දීලා නැහැ. මෙන්න මේ විදිහට අපිට පුළුවන් අපේ ෆොටෝස් කීපයක් ingredients විදිහට තෝරගෙන ඒක වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරගන්න. එහෙනම් අපි මේ text to video කියන එක try කරලා බලමු. මම ChatGPT එකට කියලා පොඩි prompt එකක් generate කරගත්තා. ඒක අපි මේකට දාලා පොඩි try එකක් දීලා බලමු. අපි මෙතන settings හදා ගන්න ඕනේ. outputs අපි එකක් දෙමු. එකක් දීලා quality එක මේ highest කියන එකට දා ගන්න ඕනේ. අපිට ඒකට credits 100ක් යනවා. මෙතන outputs ගාන අනුව credits ගාන වෙනස් වෙන්නේ නැහැ. ඔයාලා ඕන 4ක් දාන්නත් පුළුවන්. මම දැනට ඉතින් එකක් දාලා try කරලා බලනවා. හරි මේ ටික හදාගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතනින් generate දෙන්න. හරි අපේ වීඩියෝ එක generate වුණා බලමු කොහොමද අපේ output එක කියලා. Hey guys, welcome back to my channel, and today I'm sharing my favorite DIY room decor ideas. Hey guys, welcome back to my channel, and මේ ඇත්තටම හිතුව තරම් සාර්ථක විදිහට නම් ආවේ නැහැ. දැන් ඉතින් අපිට ඕන නම් මේ වීඩියෝ එක ඉස්සරහට අරන් යන්න පුළුවන්. මේක ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මෙතන add to scene කියන බටන් එක ඔබන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහේ timeline එක open වෙනවා. ඔයාලට මෙතනින් පුළුවන් මේ වීඩියෝ එකට තවත් කොටස් ඇඩ් කරන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එක ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න. මේ play head එක මේ විදිහට අරන් ගිහලා මෙතනින් තියලා ඔයාලට පුළුවන් මේ plus icon එක ක්ලික් කරලා jump to කියන එක ක්ලික් කරොත් එහෙම ඔයාලට පුළුවන් ඊළඟට වෙන දේ describe කරන්න. එතකොට ඒක generate වෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකම තව දුරටත් extend කරන්න. දැන් මම මෙතන මේක කරන්න යන්නේ නැහැ. මොකද ඒකටත් තව credits වැය වෙනවා. ඔයගොල්ලෝ ඉතින් ඔයාලගේ වීඩියෝ එකත් එක්ක මේක try කරලා බලන්න. ඊට පස්සේ ඔක්කොම හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාලගේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. Hey guys, welcome back to my channel, and today I'm sharing my favorite DIY room decor ideas. හරි එහෙනම් ඔන්න විදිහට තමයි අපි මේ Flow කියන platform එක පාවිච්චි කරලා වීඩියෝ එකක් generate කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක මොන හරි දැක ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලත් මේක try කරලා බලන්න. හොඳ experience එකක්. මොකද Google මේක free දීලා තියෙන මාසයක් කරගන්න ඔයගොල්ලෝ offer එක අරගෙන ඉස්සරහට continue කරන් යනවා නම් continue කරන් යන්න. එහෙම නැත්නම් මාස ඉවරන කලින් මතක් කරලා subscription එක cancel කරන්න. ඔයාලා මේ flow එක විතරක් නෙවෙයි මේක buy කරාට පස්සේ දැන් මේකට credits 1000ක් හම්බ වෙනවනේ. ඔයාලා හදන එක වීඩියෝ එකකට credits 100 ගානේ කැපෙනවා. ඊට පස්සේ හැබැයි ඔයාලට පුළුවන් තවත් Gemini එක truth video generate කරන්න. ඒ කියන්නේ Gemini එකේ chat එකට ගිහිල්ලා එතනින්වා කිව්වොත් එහෙම මෙහෙම prompt එකක් දීලා මේ විදිහට වීඩියෝ එක generate කරලා දෙන්න කියලා. එතනිනුත් ඔයාලට sound එක VO3 model එක use කරලා videos generate කරගන්න පුළුවන්. ඒකේ තියෙන downside එක තමයි ඔයාලට මේ flow එකේ වගේ එකම වීඩියෝ එක extend කර full video එක එහෙම නැත්නම් පොඩි short film එකක් වගේ හදාගන්න එතන හැකියාව නැහැ. ඒක කරන්න නම් ඔයාලට flow එකට එන්න වෙනවා. හරි එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. මම හිතනවා ඔයාලා මොනවා හරි දෙයක් අනිවාර්යෙන් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක like එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එකත් subscribe කරලා අපේ channel එකත් එක්ක set වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. Thank you so much for watching. If you enjoyed this video, don't forget to like, subscribe, and hit the bell icon so you never miss an update. See you in the next one.